Excel sheet එකට පුළුවන් මහත්තයෝ Excel sheet එකට තොරතුරක් දාලා එළියට මෙන්න මේකයි කියලා පෙන්නන්න ආණ්ඩුවේ වණ. ඔව්. අපි කියනවා නම් ඇවිල්ලා මෙන්න මේකයි ආර්ථික වර්ධන වේගය කියන්නේ මායි පුල් සහෝදරය දෙන්න නම් ඒක ඕකේ. අපේ Excel sheet එක. හරි. දැන් ඔයාලට මේ මම දන්නේ ඔයගොල්ලෝ මොන හරි වෙන රටක ඉන්නවද කියලා. ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක ඉඳලා ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා කියලා හදන්න. ඔව් කොහොමද ඒකේ ගණිතය කොහොමද? ඔයා දන්නවද? නෑ හරි මම දන්නවා. per capita income. නෑ ඒක හදන ක්‍රමය කියන්න ඔබතුමා. මහත්තයෝ. ඒක හදන ක්‍රමය කියන්න. මහත්තයෝ මේ ඒක හදන ක්‍රමය කියන්න. ගණන් පන්ති වෙනම කරා. නෑ පුද්ගල ආදායමක ඉන්ඩිකේටර් එකක් විතරයි. පැහැදිලිව ඒ ඉන්ඩිකේටරේ වැඩි වෙන්නේ 2018 මේක 2018න් පස්සේ 2019 නැවත මේක කඩාගෙන වැටුණා 2022 ආර්ථිකය බංකොලොත් වුණා 2018 මේ තත්ත්වයට රටක් ගේන්නේ කිසිදු අවුලක් නැතුව ආර්ථිකය අවුලක් නැතුව ක්‍රමානුකූලව ඉස්සරහට ඇවිල්ලා. හැබැයි 2025 අවුරුද්දේ ඔබතුමාලා මතක තියාගන්න ඕන කාරණේ මේක. එළිය කතා කරනකොට මතක තියාගන්න 2025 අවුරුද්දේ මේක කරන්නේ 2022 අප්‍රේල් මාසේ මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කරපු රටක. බංකොලොත් කියලා ප්‍රකාශ කරපු රටක ආර්ථික අර්බුදයක් ගෙනාපු රටක දිට්ටා සුලිකුණාටු ආපු රටක ඊට පස්සේ අර යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගිය රටක ඒවා සියල්ල දරා ගනිමින් තමයි මේක ගේන්නේ. සියල්ල දරා ගනිමින්. ඒක නිසා අපිට නිකන් ඉලක්කම් සෙල්ලම් කරන්න පුළුවන්. දෙක දෙපැත්තේ තියලා ඉවරලා කාට හරි පෙන්වන්න පුළුවන්. හරි ෂොක් මෙන්න මේකයි ගන්න. රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. මේ ශ්‍රී ලංකාවේ ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ ආණ්ඩුව Excel sheet එක නෙවෙයි. හරි. ආණ්ඩුව Excel sheet එක නෙවෙයි. ඒකට මේ තරම් ආදායමක් අපි ආදායම අපේ ප්‍රාථමික ඉගෙනුම ඇතුලේ අපි ආදායම එකතු කරා සියල්ල මේ සියල්ල වල ප්‍රතිඵලය එළියට මේ පේන ප්‍රතිඵලය නිසා තමයි මේවා එන්නේ. ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ එකක්ව රටවහලා අපි කරේ නැහැ. රටවහලා අපි කරේ නැහැ. රාජ්‍ය සේවකයා ඉතිහාසයේ වැඩිම පඩිය ලබනවා. රාජ්‍ය සේවක ඉතිහාසයේ වැඩිම පඩිය ලබන ඔබේ පඩිපත අරගෙන බලන්න 2024 පඩිපත තියාගන්න 25 තියාගන්න 26 තියාගන්න තේරුම් ගන්න පුළුවන් ආණ්ඩුවක් කොච්චර වියදම් කරලා තියෙනවද රාජ්‍ය සේවකයාට. කිසිම රාජ්‍ය සේවකයාට අපි කෙනෙහිලිකම් කරේ නැහැ. සියල්ලට මේක කරා. වික්‍රමසිංහ මහත්තයා මොකද කරේ? රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණ කරා පඩි වැඩි කිරීමක් කරන්න කියලා. උද්ඝෝෂණය කරන්නේ නැතුව කාර්යාලයට වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂයට ප්‍රශංසා සාති ගැහුවා. එහෙම ආණ්ඩුවක් ඔයගොල්ලෝ කරේ. එහෙම ආණ්ඩුවක් කරපේක අපි වෙනස් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. ඒක නිසා මේක නිකන් සරලව ගන්න එපා. මේ ආර්ථික කාරණා සරලව ගන්න එපා. ඔබ ගිහිල්ලා සර්ච් කරලා බලන්න පුළුවන් සර්ච් කරලා බලන්න. හරි. ඊට පස්සේ අපි කියනවා රැකියාව වියුක්තිය ගන්න. රැකියාව වියුක්තිය 2023 වෙනකොට 4.7යි මේ රටේ රැකියාව වියුක්තිය. ඒක අපි අඩු කරලා තියෙනවා 3.8ට රැකියාව වියුක්තිය විතරක්. ඒකට ඒ කියන්නේ මොකද්ද? අපි නැවත රැකියාව දෙන්න පටන් අරගෙන තියෙනවා. මේ ආර්ථික වර්ධන වේගය අපි ගේන්නේ නැවත රටේ රැකියාව ඇති කරලා. නැවත රටේ රැකියාව ඇති කරලා. ඊට පස්සේ අපි සහනාධාර දිය යුතු කාණ්ඩ ටිකක් මේ රටේ හිටියා. මේ රටේ ආර්ථිකය කඩාවැටලා මිනිස්සු පීඩාවටපත් වෙලා හිටි. ඒ සහනාධාර දිය යුතු කාණ්ඩ අත්හැරලා අපිට යන්න බෑ. ඒක නිසා මොකද කරේ? සහනාධාර දිය යුතු කාණ්ඩ වල සහනාධාර වැඩි කරා. මේ ඔය ගොවි අම්මා තාත්තගෙන් අහන්න. ඕගොල්ලෝගේ ආණ්ඩුව යන රුපියල් 15000යි තිබ්බේ පොහොර සහනාධාරය. දැන් කීයක් ගන්නද? රුපියල් 30000ක් ගන්න එක ගොවිය පොහොර සහනාධාරය. 30000 ඩබල් කරලා තියෙන්නේ. දීවරයාගේ දීවර සහනාධාරය යන්න ඩබල් කරලා තියෙන්නේ. මහපොළ ගන්න දරුවගෙන් අහන්න මහපොළ කීයක් හම්බ වෙනවද? රුපියල් 5000යි මහපොළ තිබ්බේ. මම විශ්වවිද්‍යාලයේදී රුපියල් 500ක් ගන්න අපි ගිහිල්ලා ගුටි නොකාපු උද්ඝෝෂණ නැහැ. හැමතැනකම ගැහුවා. ඒ රුපියල් 500 ගන්න උද්ඝෝෂණ කරන්නේ නැතුව විශ්වවිද්‍යාල සහෝදරයාට මහපොළ ඩබල් කරලා දීලා තියෙන්නේ. දරුවෙක් ශිෂ්‍යත්ව ලියනවනේ ශිෂ්‍යාධාර ඩබල් කරලා තියෙන්නේ. වැඩිහිටි දීමනාව ඩබල් කරලා, ලාභාදිත දීමනාව ඩබල් කරලා සියලු දේවල් වැඩි කරලා තමයි මේ ආර්ථිකය අපි මේ තරම් ගොඩ අරගෙන තියෙන්නේ. ඒක නිසා රටේ ආර්ථිකයේ පෙට්ටිය වහලා කරන එකයි රටේ ආර්ථිකය ඇරලා විවෘත කරලා කරන එකයි දෙක. අපි ඒක කරලා තියෙනවා. අපි හිතනවා යතින් අප සාර්ථකයි කියලා.